මෙතන ඉන්න දූල පුතාලා ඉස්කෝලේ යන පැටවෝ ඉන්නවා. උඹලට මම මේ කියන සිංහල තේරෙනවා. ඔයාලා හිතෙන් මේකට උත්තරයක් දෙන්න. දැන් අර ඔයාලට දැන් මම අර අයියා කෙනෙක්ගේ කතාවක් වනේ අයියාගේ බෙල්ල කප්පුවා. අම්මා ඒ කුසල්ලි වලින් ලොකු ස්මාර්ට් ෆෝන් එකක් අරන් එයා Facebook යනවා, චිත්‍රපටි බලනවා, වීඩියෝ බලනවා, කොල්ලා සතුටින් ඉන්නවා. එයා සතුටින් ඉන්නේ බෙල්ල කපන දවසට ලං වෙනකල්. At Kamara Madishan or follow now. ඒ බෙල්ල කැපෙනවා කියන මරණේ දුක උරුම කරගෙන තමයි අර සතුටු වෙවි ඉන්නේ. සින්දු අහන්නේ, ටීවී බලන්නේ, බයික් එකේ ගමන් යන්නේ, අර දුක උරුම කරගෙන ඉද්දින් ඒක නැතු වෙලා නෙවෙයි. එහෙනම් දුවේ පුතේ උඹලා දැන් මේ ෆෝන් ඔබ Facebook යමින් මැසේජ් ගගහ ඔයාලා ආදරෙන් වෙලී ඉන්න චරිතවලට කෝල් කර මැසේජ් කර අනේ පනේ රත්තරන් වස්තුව බබා කිය ඔයාලා ඉන්නේ. ඔයාලා යම් විදිහකටද මැරෙන්නේ එදා වෙනකන්. කොයි විදිහට මැරෙයිද දන්නේ. කොයි විදිහට මැරෙයිද දන්නේ. මේ යනකොට මැරෙයිද දන්නේ. මරණය කියන එක කොයි වෙලාවෙ කොතනද දන්නේ. අර කොල්ලා දැන් ඔය අම්මා මම කියපු අම්මා පිටරට ඉන්නේ. පිටරටදී මට මොන ගැහුනේ. හැන්දෑ වෙනකොට රාත්‍රියේ ඇඳ ළඟ කවුරු හරි ඉන්නවා. ඒ අම්මා ඇහැරලා බලනවා ගෙදර අයත් දැකලා තියෙනවා. ඇඳ ළඟ ඉඳගෙන ඉන්න ඔළුව නැති කඳ. අර පුතාගේ භූතාත්මේ. අම්මා අඬනකොට හීනේ මෙහෙම මොන ඇත්තටම පේනවා. භූතාත්මේ. ඒක මේ ජීවිතේ සැප වින්දා කියලා වින්දත් මැරුණාට පස්සේ හොඳ තැනකට ගියේ නෑ. ඔය අම්මා දැන් ඇඬු කඳුලින් පිස්සු හැදිලා ඉන්නවා. මොන්ද දෙව්ලෝකයයිද දැන්? දැක්කද සංසාරේ? ඒ නිසා පින්තුනේ හොඳට කල්පනා කරන්න අපි මේ ඉන්නේ කාලා බීලා ඇඳලා ලොකු ෆෝන් එකක් අරන් ගෙදරට වාහනයක් අරන් ගේ ටිකක් පිළිවෙලකට හදලා බැංකු පොතේ කීයක් හරි දාගෙන දුවගේ වෙඩින් එක පුතාගේ වෙඩින් එක ලොකුවට ගත්තට අපි ඉන්නේ ඉපදීම කියන දුකෙන් නිදහස් වෙලා නෙවෙයි. කී විදිහකට ඉපදෙයිද දන්නේ නැහැ. ඇස් හඳ වෙලා, කන් බීරි වෙලා, කතා කරගන්න බැරුව ගොළුව වෙලා, අතපය විකෘති වෙලා, අඳගොළු බිහිරි වෙලා, විරූපී වෙලා කී ගමකට අපි ඉපදෙයිද?